මටත් එතුමිය වෙත පවරා දෙනු ලබනවා. මෙතුමාට සංසාර ගමනේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සදාතනික ධර්මාබෝධී අමා මහ නිවන් සැපය දුගති සම්පත් නොලබා සුගති සම්පත් ලබා උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍යඵල ධර්මියෝ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. බොහොමත්ම පින් පඬිත් අපේ ස්වාමීන් වහන්සේට සුපේසල ශික්ෂාකාමී පඬිත් පඬිරුවන හිමිපාණන් වහන්සේලාගෙන් අවසරයි. සොහින්ත වෙන පවුලේ මාගේ ඥාති සුනීතක්කා ඇතුළු දූ දරුවන් හා අපේ විජිතරත්න ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අසල්වාසී ගම්වාසී නගරවාසී සියලුම ඥාතීත මිත්‍රාදීන්ගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේලාගෙන් අපට අනර්ග මරණය ස්මරණය කරමින් සබ්බේ සත්තා මරිසන්ති සියලු සත්ත්වයන්ටම මේ මරණය උරුමයි. ස්කන්ධ ගොඩකින් සමන්විත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ප්‍රතිසංයුක්ත ගාථා ධර්ම වලින් මෙනෙහි කරලා දීලා පවුලේ ඇත්තන්ගේ සිත ශෝකය දුක තුනී කර ගන්නට උන්වහන්සේලා අපහට දේශනා කර ධර්ම දේශනා බොහොමත් ඉවහල් වුණා උපකාරී වුණා. උන්වහන්සේලාට ආයු වර්ණ සැප බල ලැබිලා චිරාත් කාලයක් මේ ශාසනය අභිවෘද්ධිය උදෙසා ශාසනය ආලෝකමත් කරන්නට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. විජිතරත්න පොඩි ආමුදුරන් වහන්සේට මගේ ඥාති පුත්‍ර ඔබ වහන්සේ යන ගමන තබන අඩියක් පාසා පියවරක් පාසා ඔබ වහන්සේගේ ශාසනකාමී ජීවිතය දිදුලන ස්වාමීන් වහන්සේ නමක් වන්නට ඔබට මේ පියාණන්ගේ ආශිර්වාදය නිතින්ම ලැබෙනවා ඒකාන්තයි. මියගිය සෝමසිරි මහතා ඊටමත් ගුණගරුක ඥාතීන්ට ඊටමත් ලෙන්ගතු අපට ඊටමත් ආදරයෙන් සැලකෙන හොඳ ගරු බුහුමන් නැතිව ඊටමත් බොහෝම ලෙන්ගතු පක්ෂපාතීත්වයෙන් තමන්ගේ ඥාතීන්ට සැලකෙන ඔළුව පහත් කරලා කටාරින් ඉස්කෝලේ ආමිනේ කියලා මට පුදුම ආදරයක් අපිට තිබුණා. ඇත්තටම අපි නොසිතූ මොහොතක ත්‍රිලක්ෂණය අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය අපට පෙන්වලා දීලා අපි නොසිතූ මොහොතක සියල්ලන් හැරදාලා සසරට හැරුණා. ඉතින් සෝමසිරි මැතිතුණි ඔබතුමන්ට මෙවන් අකල් මරණයක් කිසිම මතු ආත්මයක සිදු නොවේවා. ජාතියක් ජරාවක් ව්‍යාධියක් නැති අජරාමර නිර්වාණ සුවය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඊළඟට අරව කුඹුර දායක සභාවේ සභාපති තැන්පත් රාජපක්ෂ මැතිතුමාට මාගේ හදපිරි ගෞරවනීය ආරාධනාව මේවා ආමන්ත්‍රණ සමාව ආමන්ත්‍රණය කරන ලෙසට වන්දනීය වූ පූජනීය වූ මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ශෝකයටපත් සෛල බිම්බාරාමේ විහාරාධිපති අපේ ලොකු හාමුදුරුවෝ වහන්සේගේ අවසරයි. ඒ වගේම ශෝකයටපත් පවුලේ හිත මිත්‍ර ඥාති සියලු දෙනාගෙන්මද ගම්වාසී සියලු දෙනාගෙන්මද ඒ වගේම අරවා කුඹර ගමේ සිට පැමිණි සියලුම අපේ ගම්වාසීන්ගෙන් අවසරයි.
මෙතුමා ගැන වචනයක් කතා කිරීමට අවස්ථාව ලබා දීපු මෙතුමියට මාගේ බොහොමත්ම ස්තුතිය. මෙතුමා ගැන වචන කිහිපයක් කියන්න ඕනේ. අපේ ගමට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනි කාලයක්. අවුරුදු 2ක් කියන්නේ තුමා මේ යන්න කිව්වේ සාමාන්‍ය අපි දවස් ගානෙන් බැලුවොත් එම අවුරුදු 65යි කියන්නේ 24000කට විතර ආසන්නයි. ඉතින් අපි මිනිස්සු වාසය කරන්න ගන්නේ සාමාන්‍ය අවුරුදු 15න්. අපි අර ගාන අඩු කරලා බැලුවොත් සාමාන්‍ය දවස් 19000ක් විතර. ඉතින් මෙතුමට සතුටු වෙන්න දෙයක් තියෙනවා. දැන් ආත්මේ බලා හිටියොත් මං මේ දවස් 19000 ගානට මම කොච්චර ඇසුරු කරලා තියෙනවද මේ මනුස්ස ආත්මයේ ඉන්න කට්ටිය. එතුමා ලං කරගත්ත පිරිස. ඉතින් අපිට අරන් යන්න පුළුවන් අපි මේ මනුස්ස ආත්මයේ ඉන්නකන් අපි කරන කියන දේවල් එක. ඉතින් මේ අවුරුදු 2ක් වැනි කාලයක් අපේ ගමට අපේ ලොකු හාමුදුරුවොත් එක්ක ගිහිල්ලා අපිට උපදෙස් දීපු තරම් තියෙනවා පන්සලේ. මේ පන්සල මෙහෙම වැඩි දියුණු කරන්න ඕන මේක මෙහෙම හදාගමු. පන්සලට එන අපේ ගමේ සියලු දෙනාට ලෙන්ගතු වෙලා කතා කරලා ඒ කට්ටියගේ ලෙන්ගතු ඇතුළු තවත් වැඩි කරගෙන මෙහාට ඔබ දකින්න ඇති ඊයේ සිට අද දක්වා අපේ ගමින් සෑහෙන දිනක් ආවා. ඒ වගේම තමයි අපේ ලොකු හාමුදුරුවෝ කියන්න ඕන පන්සලට ඇවිල්ලා පන්සලේ අපේ ගමේ කට්ටියවත් එකතු කරගෙන මේ ගොඩක් පන්සල ගොඩ නගන්න ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා. ඉතින් මේ ඔක්කොටම අපේ මේ මාමා තමයි පිටිපස්සේ දෙලපු හයියක් උනේ. ඒක අපි දන්නවා. විශ්සනයක් වෙලා තියෙද්දි අපේ ගමේ අපේ හාමුදුරුවෝ වහන්සේට එහෙට ගිහිල්ලා ආධාර බල බෙදන්නත් යන්න මම ඉන්නම් ඔතින් කියලා සමාජ විට කියන්නේ නැති. එහෙම නැත්නම් අපේ හාමුදුරුවෝ අතන ඉන්න එක යන්නෙත් නෑ අපේ ගම. ඉතින් එහෙ ගිහිල්ලා ඉන්න වෙලාව තමයි මේ දේ සිද්ධ වුනේ. ඉතින් කාල වේලාව වැඩියෙන් යනවා. මම කෙටියෙන් කිව්වේ අපි සාමාන්‍ය මෙතුමාගේ ජීවිතෙත් එක්ක ගත්තම අපිට ආදර්ශමත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එම නිසා මෙතුමා කරපු දේවල් ඊයේ සිට අද දක්වා මේ උපදින සංසාරේ අපිටත් මේක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතුමාගෙන් ආදර්ශය අරගෙන අපිටත් ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මම නියන්සු ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුවල්පය නිමා කරනවා. ඔබ සමට බොහොමත් ස්තුතියි. මීළඟට වැලිපොතේ වල ලිඳගාවත්ත නිවසේ සෝමසිරි මහතා වෙනුවෙන් ගම වෙනුවෙන් W රුවන් තරංග මැතිඳුන්ට මා ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. මෙම ඔබගේ වචන සල්පය ඉතාමත් කෙටියෙන් ඉෂ්ට සිද්ධ කරන ලෙසට. සදා වන්දනීය පූජනීය අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශෝකයටපත් මෑණියන් දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතිවරුනි පැමිණී සිටින ගම්වාසී ප්‍රදේශවාසී හිතවතුනි, මීට වසර කීපයක් පුරා සිටම මීට දින 3-4ක් වෙනකම්ම දුරකථන ඇමතුමක් ලබාගත් අංකයක් මගේ හිතේ මතකයේ තියෙනවා. 0.77 130 47ට දුරකථන ඇමතුමක් ලබා ගත්තම දුකම විඳලා ඔයා හින්දා සතුට නැහැ මං තවම විතර. අද එහෙම ගීතයක් තමයි රින්ග්ටෝන් එකට යන්නේ. දුරකථන ඇමතුමක් ගත්ත කෙනෙක් දන්න මේක.
කලබල වෙලා පුංචි දෙයටත් රණ්ඩු සරුවල් නොකර පෙරදා අපි හිටියනම් තේරුම් අරන් අදටත් මගේ විතරයි ඔයා කියනකොටම හැමදාමත් ඒ හෙලෝ කියපු හඬ මං හිතන්නේ ඒ දුරකථන අංකය අදත් වැඩ කරાવી ඒ රින්ග්ටෝන් එක අපිට ඇහෙවි ඒ ආදරණීය කටහඬ හලෝ කියපු කටහඬ අපට මේ සසරේ ආයේ කවදාවත් අහන්න නැති වේවි ආදරණීය පතිරණ අයියා කවදා හරි මැරෙන බව අපි දැනගෙන හිටියා අපි හැමෝම දවසක මැරෙන බවත් පතිරණ අයියා හොඳින් දැනගෙන හිටියා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආදරණීය පති මෙච්චර ඉක්මනට මැරෙයි කියලා අපි හිතුවේ නැති එකයි. නැත්තම් කවදා හරි අපි මැරෙන බවත් එයා මැරෙන බවත් අපි දැනගෙන හිටියා. අපි හාමුදුරනේ අපි වැලිපොතේ වල ගමේ ඉඳලා මදක් පිටස්තර ප්‍රදේශයකට ගියහම එදා හම්බ වෙන පුද්ගලයෙක් සමග මදක් දොඩමළු වෙනවා. ඔහු අපෙන් අහනවා මල්ලි ඔයාගේ ගම කොහෙද? අපි කියන්නේ අපි වැලිපොතේ වල කියලා. එතෙන්දී මිනිස්සයා ගත් කටන මහනවා වැලිපොතේ වල පතිරණලා ගෙවල් ළඟද කියලා. පතිරණ කියන්නේ හාමුදුරනේ එච්චර ගම් දනව් වල නන් ආදුන කෙනෙක් නොමැති චරිතයක්. පතිරණ අයියා පසුගිය මම රෝගාතුර වෙලා දෙබරව මූලික රෝහලේ නිවාසික ප්‍රතිකාරයක් ලබද්දී ඔහු දවසක් උදෑසන ඉන්දියාප පාර්සලයකට රැගෙන නිලයඳුම පිටින්ම මම බලන්න ඇඳලකට ආවා. මං එහුව පති ඔයා මම බලන්න ආවද කියලා. මම මරුණු දවසක මං වෙනුවෙන් මගේ පවුලේ වෙනුවෙන් කතාවක් කරන්න ඉන්න මගේ එකා උඹ බලන්න නෑවිත් කොහොමද කියලා එදා පතිරණ අයියා මට කිව්වා. පතිරණ අයියේ මම මේ ඉටු කරන්නේ ඔබගේ හිතේ එදා තිබුණේ බලාපොරොත්තුව. අපි හැමෝම කතා කරා ආදරණීය දරුවෙක් මහා බුද්ධ ශාසනයට බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදියට පූජා කරපු කාරණාව. සුද්ධෝදන මහරජතුමා බුදුහාමුදුරන්ට කියනවා දවසක බුදුහාමුදුරනේ දරු සෙනෙහස අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ තියෙන්නේ හදවතේ විතරක් නෙමෙයි. හැමත පිටින් සෙවියට යටින් හැමෙත්. හැමත යටින් මසට යටින් ඇටවලට යටින් ඇට මිදුළු වල දරු සෙනෙහස. බුදුහාමුදුරනේ අම්මා තාත්තගෙන් අහන්න නැතුව මින් පස්සේ ශාසනයේ දරුවෙක් නම් පැවිදි කරන්න එපා කියලා. රාහුල කුමරුගේ පැවිදි කිරීමෙන් දුක හිතුණු සුද්ධෝදන මහරජතුමා. එහෙම සෙනෙහසක් තියෙන තාත්තා කෙනෙක් තමයි ඒ දරුවා ශාසනයට දීලා හිත හදාගන්නේ. ඒක පුදුම කාරණාවක්. මේ අම්මා තාත්තා කර කැපකිරීම මම හිතන්නේ අපේ වසමේ පවුල් දෙකක් හෝ තුනක නැත්නම් ඇති. ඒ නැත්නම් අද අපිට මේ වගේ බුද්ධ පුත්‍රයන් විශාල පිරිසක් දකින්න අවස්ථාවක් නොලැබෙනවා. සෝනුත්තර දවසක් මහා චත්තන්තයත් රජුට විස පෝපු ඊතලයකින් විදිනවා උදරය පසාරු කරගෙන කොඳු බුදුනෙන් මතුවෙන්න. ඇති වූ වේදනාවට ඇත් රජු සතුරා සිටින්නේ Tamanට පහළින් බව දැනගෙන හොඩය දික් කරනවා. සතුරා උඩටගෙන පාගල පොළොවේ ගහලා මරන්න. චූල සුභද්‍රගෙන් ලැබුණු උපදෙස් මත සෝනුත්තර තියෙනවා කහ වස්ත්‍රයක් ඇත් රජුගේ හොඩේ මත. උඩට හොඩයගත්තු ඇත් රජුට පේන්නේ කහ චීවරයක්. මරණ චේතනාව නැති වෙලා සෝනුත්තරට ජීවිත දාහනය දීලා ඇත්දල දෙක කපල ගෙනියන්නත් දෙනවා. අපි හාමුදුරනේ ආදරණීය දුවේ පුතේ ඥාතිවරුනි කහ සිවුරේ බලය උපෝපන් හැම ජීවිතයකම අපට ඕනේ කියන්නේ මොනවද? අඩුවක් නැතුව ලබන්න පුළුවන් වතක් තියෙනවා අපේ බුද්ධ ශාසනයේ. කෙනෙක් ඒ වත සම්පූර්ණ කරොත් නිවන් දකින්නතු තමන්ට ලැබෙන්න ඕනේ කියලා යහපත් සිතින් සිතන්නේ මොනවද? ඕනම දෙයක් ලබන්න පුළුවන් සාරාණීය වත පුරන්න නම් කහ සිවුරක් දරන්නම වෙනවා. මහා සංගරුණට ඇතුල් වෙන්නම වෙනවා. ගිහි ගෙදර එක කරන්න බෑ. කොහොමද කහ සිවුරේ බලය? සියලු ආභරණ දරාගෙන ගිහි ගෙදර රහත් වෙන්නත් පුළුවන්. පිරුණුවන් පාන්නේ නැතුව තව කලක් ජීවත් වෙන්න නම් කහ සිවුරක් දරන්නම වෙනවා. කොහොමද කහ සිවුරේ බලය? කහ චීවරයක් දරාගෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මහමගට බැස්සොත් මේ මහ පොළොවේ කුමන හෝ නිවසගුණ වහන්සේ වෙනුවෙන් බත් හැන්දක් ඉදෙනවා. අපි මහමගට බැස්සා වගේ නෙවෙයි.
කොහොමද කහසිවුරේ බලය? මේ කතා උපමා කියලා මම අපි හාඳුරන්නේ බලාපොරොත්තු වෙන කිසිවක් නෙවෙයි. ආදරණීය පතිරණ අයියා සසුනට දායාද කළ ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලාගේ ගුණ මහිමය වටිනාකම කහ ජීවරය දරාගත් ඔබ වහන්සේලාගේ ගුණ මහිමය හොඳින් දැනගෙනයි නොදැන නෙමෙයි අපි මේ ගම්වල ජීවත් වෙන්නේ කියන වග කියන්නයි පතිරණ අයියාගේ ආදරණීය බලාපොරොත්තුව ඉටු කරන්නයි. ඉතින් අපේ ආදරණීය මම ආදරයට කියන්නේ මට වඩා වයසින් වැඩි. හරිනම් මගේ යාළුවෝ වෙන්න ඕන පතිරණ අයියාගේ පුතාලා. ඒ වුණාට මගේ යාළුවා ආදරණීය පතිරණ අයියා. ඉතින් පති ඔයාට මට අපේ ඇසුරු කළ කාලය පුරා සිදුවෙච්ච අත්දැකීම් නම් විස්තර කරන්න අපමණ තිබුණත් මේකට වෙලාවට නෙවෙයි. පති ඔයා මගෙන් දවසක් කිව්වා රමහත්යෝ ඔබ මම මරුණු දවසක කතාවක් පවත්වන්න ඕන කියලා. ආදරණීය පති මම මේ ඒ බලාපොරොත්තු වයිතු කරේ. එහෙනම් අද වැඩම කළ අපගේ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් සියලුම වැලිපොතේ වල අපේ පුංචි අයියා චන්දරේ අයියා ඇතුළු මේ ලාල් මල්ලි ඇතුළු බහැලා වැඩ කර සියලුම ආදරණීය සහෘදයන්ගේ ශෝකය ගම්වාසීන්ගේ ආදරේ ශෝකය ඔබ වෙනුවෙන් පිරිනමමින් ආදරණීය පත්‍රණයට අමා මහ නිවන් සුව පතමින් වචන කීපය අවසන් කරනවා. බොහොම ස්තුතියි අවස්ථාවක් ලබා දුන්නට.